ඔය දැනගනින් පරයත් ඕ මම ප්‍රින්සිපල් ගාවට දානවම තමයි මේ පාරණ. හරිද? අතක තියාගන්න. thank you sir මං එනකම් පොඩ්ඩක් පන්ති බලාගත්තට. ඒක මොකද්ද නංගි? ඔයා වෙන මට මොනවද කරන්න බැරි. හැබැයි මේ එකෙක්ව මම දන ගැස්සුවා මොකද කට වැඩි හොඳේ. මොවම් මෙහෙම තියාගෙන පාඩම කරන්න. එහෙනම් ගිහින් එන්න. okay children අද මට පාඩම කරන්න කිසිම mood එකක් නැහැ. ඒක හින්දා අපි වෙන activity එකක් කරමුද? okayද? okay teacher. හරි. මුලින්ම කියන්න බලන්න ඕකොල්ලෝ ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා. චාරු නැගිටලා ඔයා කියන්න බලන්න. මං නම් ටීචර් ડોක්ටර් කෙනෙක් වෙනවා. ආත් කල්ලා කොහෙද මම ડોක්ටර් කෙනෙක් වෙන්නේ? මේ ගෑනුණා අනේ මන්ද. please be silent. හරි. තමුසි දැන් hina වුණානේ. තමුසි නැගිටලා කියනවා බලන්න වෙන්න කැමති කවුද කියලා. ටීචර් මං නම් කැමති ඉංජිනේරුවෙක් වෙන්න. තෝත් මම පුරු වෙන්නේ ආත් කල්ලා ඉංජිනේරුවෙක් වෙන්න බෑ. මේ උඹේ ගෑනිද? තොපි දෙන්නව ගැලපෙනවා. තොපි දෙන්න බැඳපන්. silent. හරි. තමුසි hina වුණානේ හැම එකටම. තමුසි නැගිටලා කියනවා බලන්න. මම නම් හිතන් ඉන්නේ ගගනගාමීක් වෙන්න. oh very good. අන්න හොඳයි. ඔයා එතකොට හඳට යන්නද හිතන් ඉන්නේ? නෑ මිස්. හැමදාම හදට යන එකේ මං හිතන් ඉන්නේ ඉරට යන්න. තමුසි මහා මෝඩෙන්නේ තරිඳු. ඉරට ගියාම තමුසි පිච්චිලා මැරෙන්නේ තරිඳු. ඒ ඉතින් දවල්ට ගියොත්නේ මම ඉරට යන්නේ රැට. හරි. දැන් ඒක ඇති. අපි දැන් වෙන දෙයක් ගැන කතා කරමු. ඔය පොඩියට ඉන්න ළමයා නැකිලා කියන්න බලන්න ඒකදේශීය පක්ෂියෙක් ගැන. ටීචර් කැහිබෙල්ල. බොහොම හොඳයි. තව එක්කෙනෙක් කියන්න බලන්න. ඔය ළමයා කියන්න බලන්න. ඇයි උගේ අම්මා? දැන් ඇති. දැන් මේ මං අහන අන්තිම ප්‍රශ්න තුන. මේ ප්‍රශ්න තුනට උත්තර දෙනවා බලන්න. දන්න කෙනෙක් නැගිටලා. හරි. පළවෙනි ප්‍රශ්නේ. මේ ලෝකෙ මැව්වේ කවුද? දෙයියෝ. බොහොම හොඳයි. දෙමින්ද පුතා බොහොම හොඳයි. දෙන්න උඹට. හරි. දෙවෙනි ප්‍රශ්නේ. අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනහම ඔහු කිව්වේ මොකක්ද? පුතෝ අම්මා. දෙමින්ද පුතා මේ හොඳයි කිව්වම ඕනට වඩා දඟලන්න හදන්න එපා. නවත්තන්න ඔක්කොම. හරි. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රශ්නේ. ඕගොල්ලෝගෙන් අහන මේ ප්‍රශ්නේ කොමඩි ප්‍රශ්නයක්. හරිද? ඔන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා. ඒ අම්මටයි තාත්තටයි ළමයි 29ක් ඉන්නවා. දැන් 30 වෙනි ළමයා හම්බෙන්නේ ඉස්පිරිතාලේ ඉන්නේ. එතකොට ඒ අම්මා ඒ තාත්තට පොඩි රහසක් කියනවා. මොකක්ද ඒ රහස? මට සමාව වෙයම් මචං. හරි. දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සලා කියන්න ඕනේ. තෝකෙන් ආයි මට ඇන්නොත් ඔගේ ඕක කඩලා මං හපලා විසික් කරලා දානවා. මට හම්බෙද්ද ජරාම පන්තිය මේක. මම මේක ප්‍රින්සිපල්ට අනිවාර්යෙන් කම්ප්ලේන්ට් කරනවා. Sir, tea? ඔබට ගින්න? Sir? ඉඳ ගන්න. Sir, මේ tea ටික ගන්න වහගෙන දොර වහලා ඉඳ ගන්නවා. Okay, sir. Sorry. තමුගේ නම? ඥානේ. සම්පූර්ණ නම? ඥාන සිංහාරච්චිලාගේ ඩොන් පීටර් ෆයිසල් ගෙහාන්ත අරුණාචලම් පෙරේරා. මොකද්ද මිනිස්සු නමේ තේරුම? මගේ මුත්තගේ වයිෆ් බර්ගර්, ආච්චි දෙමළ, අම්මා මුස්ලිම්, තාත්තා සිංහල. හැමෝම රෙප්‍රසන්ට් වෙන්න තමයි අපේ අම්මා නම දැම්මේ. තමස මාව විහිළුව කරගත්තද? නෑ මම ඇත්ත කියන්නේ මම ID කෝඩ් පෙන්නනවා. නෑ ඕනේ නෑ. තමුන්ට ආරංචි වෙන්නේ නැති මේ ඔෆිස් එකේ වටිනා කියන ෆෝන් එකක් නැති වෙලා තියෙනවා. අනේ මම නම් ගත්තේ නෑ. මං කිව්වා තමස ගත්තා කියලා. නෑ සාමාන්‍යයෙන් අපි වගේ ටී බෝයිස් ළමනි මුලින්ම ෂෙක් කරන්නේ. සැක. ෂෙක්. සැක. ෂෙක්. සැක. ඔව් ෂෙක්. තමුෂේ. තමුසේ ගැන ඔය වචන මාරු වෙන්නේ? සම ෆයිසල් අරුණාචලම් නිසා. ඊයේ 4 කාට විතර තමුන් කොහෙද හිටියේ? සී 4 කාලට විතර මම තේ බෙද හිටියේ. කොහෙද? IT එකේ. කිදනේ තේ බිව්වද? කික්පත් බිව්වේ නෑ සර්. Those burgers are on the bloody juice fast food, bloody useless burgers, sir. Go just coming and going at whenever time they want. Bloody, you fire them, sir. Who are you now, Don Peter? Yes, sir. ඊට කලින් තේ බෙදුවේ කාටද? ඊට කලින් සර් අර සේල්ස් එකේ කට්ටියට පොඩ්ඩක් හයි වෙන්න වැඩි සීනි කිරිතේ 6යි. මාකටිං කට්ටියට පොඩ්ඩක් ස්ලිම් වෙන්න ග්‍රීන් ටී 5යි. ෆයිනෑන්ස් කට්ටිය ඉතින් ප්ලේන් නේ ඉතින් ප්ලේන් ටී 22යි. සීනියර් මැනේජ්මන්ට් එක පැත්තට ඇද්දි වෙලාව ගියද? ඒ
ලිෆ්ට් යද්දි 4:45 විතර වුණා සර්. චාමන්ට දෙයක දෙති වෙලාව කියලා. චෑමන් සර් බොන්නේ සර් අර මී පැණි දාපු තේක නිසා ඉතින් ඒක වෙනම හදන්න ඕනේ. ඉතින් මං හැදුවා ඒක. මටත් දෙන්න ඒකමනේ. ඔව් අනිවාර්යෙන් සර්. චාමන්ගේ ඔෆිස් එකට යද්දි කීය විතර වුණාද? සර් 5 විතර වුණා සර්. ලොක්කට තේක දෙද්දි එතන ලොක්කගේ සෙක්‍රටරි මිස් ශානිකා හිටියද? ඔව් සර් හිටියා සර්. මේ ශානිකාගේ අතේ ඒ වෙලාවේ ෆෝන් එකක් තිබ්බද? මට එහෙම නම් මතක නෑ සර්. ඒක මතක නෑ. නෑ. මේ ශානිකා අපිට කිව්වේ අන්තිමට ෆෝන් එක අතේ තිබ්බේ තමුන් එතන ඉන්නකොට කියලා. අනේ මං නම් ගත්තේ නෑ සර්. මං කිව්වනේ සර් මං ගත්තේ නෑ. තම සමාරු කාර්යයක් වගේ නේ. මගේ මේසෙ උඩ තියෙනවා මම දවස් දෙකකට කලින් සබ්මිට් කරපු ලීව් ෆෝම් එක. මම මේක අත්සන් කරේ නැත්තම් no pay. අනේ මනම් කරන්න බස නෝපේ කන්න දාන්න බස ප්ලීස් අනේ නෝපේ දැම්ම මට කෙලෙනවා සර් පස්ස ප්ලීස්. තමුන්ට මතකයිනේ පළවෙනි දවසේ ඇවිල්ලා මේ නටපු නාටකම? අනේ අම්මා බල්ලක් සර් කියන්නේ මම හිතුවේ ෆ්‍රී පූස් එක දෙනවා කියලා සර්. ඒකයි මම මේ ඇඩ් එක ක්ලික් කරේ සර්. නැත්තම් මම මේ වගේ හිතනවා. අනේ බබා. ඔය බලන්නත් එක්ක වෙන්නේ නැති ඔය ෆෝන් එක අරන් ඇත්තේ. අනේ නෑ සර් ෆෝන් එක ගත්තේ වෙන දෙයක්. ඒ කියන්නේ තම ෆෝන් එක ගත්තා. නෑ නෑ සර් මම මේ අලුත් ෆෝන් එක ගත්තා මේ. මේ වෙලා තියෙන දේවල් එක්ක මට ඒක විශ්වාස කරන්න හරි අමාරුයි ඥානි. මම හොඳින් try කරා. දැන් අපි නරකින් try කරලා බලමු. ගන්න ඔය තේක. අනේ සර් ඔක නම් කරන්න බස ප්ලීස්. ගන්න ඔය තේක. අනේ මේක නම් කරන්න බස මම නම් රසට තමයි ගිල්ලින්නේ මේක නම් කරන්න බස ඕනේ ප්ලීස්. ගන්න තේක. අනේ සර් බොන්න තේ අපිට බොන්න බෑ සර්. ගන්න ඔය තේක. අයියෝ අනිත් එක සීතල වෙලා සර් මේක බොන්න බෑ සර්. අනේ බෑ සර්. කට ළඟට ගන්නවා. අනේ කට නම් දාගන්න බෑ සර්. තව ළඟට ගන්න. අනේ ගන්න කට දාගන්නවා. බොනවා. මං සමුදා වෙද්දි ලියුම ලෑස්ති කරලා තියන්න. මොන ලියුමද? සර්ගේ අස්වීමේ ලිපියද? කටහඬ මොකද උනේ? සර් ඊ ඔෆිස් එකෙන් පිට වෙද්දී වෙලාව කීයට විතර ඇද්ද? තමසට මොකටද ඒක? සර් ඊ ඔෆිස් එකෙන් පිට වෙද්දී හරියටම වෙලාව 5:35යි. ඉතින් මිස් ශානිකාත් ඔෆිස් එකෙන් පිට වෙද්දී හරියටම වෙලාව 5:35යි. තමස දැන් ඔය මොකාට දෙන්න හදන්නේ? සර් ඉඳ ගන්නකෝ කියන්න. මං ඊයේ සර්ගේ තේ කෝප්පේ ගන්නෙද්දී සර්ගේ ෆෝන් එකට මෙසේජ් එකක් ආවා මිස් ශානිකාගෙන්. I miss you sweetie. See you at 5:30. heart එකයි වම්බටු ගෙඩියයි වතුර බින්දු 3යි. සර් බැලුවද ෆෝන් එක සර්ගේ වාහනේද කියලා? Awaken your senses and flip that morning downer with a sip of inspiration. Lipton Silonta. මේ අනිද්දා ලීව් එක සර්. මේ ඇනුවල් ලීව් ටික සර්. මේ එන අවුරුද්ද ලීව් ටික සර්. මේ අම්මගේ බර්ත්ඩේ එක, ආච්චිගේ බර්ත්ඩේ එක, බල්ලාගේ බර්ත්ඩේ එක.